දේශක්ඛයෝ නිබ්බානං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කනකිච්චෝ ලෝකෝ තිභික්කවේ අස්සුතවා පුතුජ්ජනෝ භාසති නොච්ච කෝසෝ ඥානාති කනං වා අක්කනං වා අට්ඨිමේ භික්කවේ අක්කනා අසමයා බ්‍රහ්මචර්ය වාසායාති. සද්ධර්ම ශ්‍රවණාබිලාසී ගුණබර වාසනාවන්ත පින්වතුනි, පින්නතුන් සූදානම් වෙන්නේ ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයාගේ නිර්වාණය උදෙසා මේ ඉපදී මෙරි යන සංසාර ගමන නවත්තන්නට දේශනා කරන ලද උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කිරීමටයි. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ දීර්ඝ කාලයක් තිස්සේ අවබෝධ කරගත් ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මයයි. ඒ කියන්නේ මොකද්ද? දුකට හේතුව දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගයයි. අපිට මේ දුක කියන එක මොකක්ද කියන එක හරියට වැටහිලා නැහැ පින්නතුනි. ඒ කියන්නේ අපි මේ සංසාර ගමන කියන එක මොකක්ද කියලා හරියට තේරුම් අරගෙන නැහැ. ඒක තේරුම් ගන්න නම්, සංසාර ගමන තේරුම් ගන්න නම් අපිට බුදුබණ ඇහිලා තියෙන්න ඕනේ. බුදුවරයෙක් තමයි ලෝකයට පහළ වෙලා දේශනා කරන්නේ, මහණෙනි මෙන්න මේ සංසාර ගමනේ పూర్වයේ කෙලවරක් පණවන්න බෑ කියලා. පණවන්න කෙලවරක් නැති බව. අනමතග්ගෝ යම් භික්කවේ පුබ්බා කෝටි නපඤ්ඤායති කිව්වේ ඒකයි. නමුත් නැවත ඉපදී සංසාර ගමනක් යන්න වුණොත් එහෙම නිර්වාණයෙන් හැර මේ ගමන කෙලවර කරන්න පුළුවන් වෙන තැනකුත් නෑ පින්නතුනි. ඒ කියන්නේ අපිට මේ සංසාර ගමන, අපි මේ ඉපදී මෙරි යන සත්ව කොට්ටාසයක්, අපි මේ ගමන අවසන් කරන්න නම් එක්කෝ පින්නතුනි අපි රහත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් පසේ බුද්ධත්වයේ ලබන්න ඕනේ. එහෙම නැත්නම් සම්මා සම්බුද්ධත්වයේ ලබන්න ඕනේ. මෙන්න මේ බෝධිත්‍රය, ඒ කියන්නේ මෙන්න අපි දැන් ඔය ධර්මදේශනාවලදී අහන්න ලැබෙන්නේ තුන්තරා බෝධිය කියලා. ඒ තුන්තරා බෝධිය කියන්නේ මේ රහත් වීම නැත්නම් පසේ බුද්ධත්වයට පත්වීම හෝ සම්මා සම්බුද්ධත්වයට පත්වීම. මේ අවස්ථා තුනට පත් වෙලා පිරිනිවුනොත් විතරයි නැවත උත්පත්තියක් ලැබෙන්නේ නැත්තුව යන්නේ. අපිට මේ ජීවිතය ලැබිලා තියෙන පින්නතුනි බොහෝම කාලෙකින් කරපු මහා කුසලයක විපාකයක් විදිහට මනුස්ස ජීවිතය ලැබිලා තියෙන්නේ. මේ මනුස්ස ජීවිතය ලැබුණේ බොහොම දුක් විඳලා කරපු කුසල කර්ම නැවත කුසල කර්ම කරලා නැවත ඒ සංසාර ගමනේ එද්දින් ඒවා පුරුදු පුහුණු කරලා, දානය පුරුදු කරලා, සීල් රකින්න පුරුදු කරලා, භාවනා කරන්න පුරුදු කරලා, ප්‍රඥාව වඩලා කුසල් මොනවද අකුසල් මොනවද කියලා හරියට දැනගෙන තමයි පින්නතුනි අපි මේ මනුස්ස ජීවිතයක්
ලබාගෙන තියෙන්නේ. හිතලා ලබාගත්තු එකක් නෙමෙයි. පෙර ජීවිතයේදී මරණාසන්න මොහොතේදී මොකක් හෝ කරපු මහා කුසලයක් මතක් වෙලා ඒකේ විපාකයක් විදිහට තමයි මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ. මේකේ වාසනාවන්තකම, මේකේ වටිනාකම ඇත්තටම අද අපිට තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ධර්මයේ දේශනා කරලා තිබුණට බුදුබණ කියන එක හරියට ඇහිලා නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චතුරාර්ය සත්‍ය ධර්මය යන්තම් හෝ කණේ වැදිලා නැත්තම් පොතක් කියවලා නැත්තම් මේක හරියට අවබෝධ වෙලා නැහැ පින්නතුනි. අපි ඉපදීම දුකයි කියනවා, ලෙඩවීම දුකයි කියනවා, වයසට යෑම දුකයි කියනවා, මරණයට ප්‍රත්වීම දුකයි කියනවා, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි කියලා කියනවා. අප්‍රියයන් හා එක්වෙන්න සිද්ධ වෙන එක දුකයි කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේවා දුක් කියලා. නමුත් හරියටම අවබෝධ කරගන්න ඕන දුක නම් මේ පංචස්කන්ධයේ දුක්ඛයයි. ඒ පංචස්කන්ධයේ දුක අවබෝධ කරගන්නට හැකියාව තියෙන්නේ මේ මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝකය ආදී ධර්මය අවබෝධ කරගත හැකි ස්ථානවල ඉපදුනොත් විතරයි. එහෙම ආයත විතරයි ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. එන්නේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චතුරාර්ය සත්‍ය ධර්මය කනට ඇහිලා ඒ ගැන කල්පනා කරලා ඒ ගැන තමන් සිතින් අවබෝධ කරගන්න ගත්තොත් විතරයි මේකෙන් නිවීමක් දකින්න පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බැරි අවස්ථා 8ක්. ඒ අවස්ථා 8 සම්බන්ධව කියවෙන සූත්‍ර පාඨයක් තමයි මාතෘකා ගාථාව විදිහට දේශනා කළේ. පින්වතුනි මේ සූත්‍රය අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ එන අක්කන සූත්‍රය. මේ සූත්‍රයෙන් දැක්වෙන්නේ පින්වතුනි මේ සත්වයාට, මේ ඉපදී මැරි යන සත්වයාට මේ සංසාර ගමන කෙලවර කරගන්න බැරි උප්පත්ති මොනවද කියලා. එහෙම කාල මොනවද කියලා. එහෙම අවස්ථාවල් මොනවද කියලා. එහෙම අවස්ථාවල් 8ක් තමයි මේ බුදුරජාණන් වහන්සේ අට්ඨක නිපාතයෙන් කරුණු 8ක් විදිහට දක්වලා තියෙන්නේ. අපි මේ සූත්‍රයේ මේ වෙලාවේ හරියට අවබෝධ කරගත්තොත් හොඳට කන් යොමලා අහන්න පින්නතුනි මේක අපි ජීවිතයේ තියෙන වටිනාකම කොච්චරක්ද කියලා ඔබට තේරෙයි. අපි කොච්චර කොයිතරම් ඒ කියන්නේ 99න් බේරිලා එනවා කියලා කියන්නේ 99න් බේරිලා එනවා කියන කතාවට වඩා වටිනා තැනක් මෙතන හරියට අවබෝධ කරගත්තොත් මෙන්න මේ කරුණු 8. පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ මුලින් දේශනා කරනවා පෘථග්ජන මිනිස්සු කොහොමද මේ අවකාශය, කාලය, අනවකාශය කියන්නේ මොකක්ද කියන එක ගැන සාමාන්‍ය මිනිස්සු කොහොමද කතා කරන්නේ කියලා. සාමාන්‍ය මිනිස්සු කියලා කියන්නේ පින්නතුනි අශෘතවත් පෘථග්ජනයෝ. අශෘතවත් පෘථග්ජනයා කියලා කියන්නේ කෙටියෙන්ම කියනවා නම් බුදුබණ ඇහිච්චි නැති මිනිස්සු. බුදුබණ ඇහිච්චි නැති මිනිස්සු මේ ලෝකයේ ජීවත් වෙද්දී පින්නතුනි විවිධ වාසි බෝනස් ලැබෙනවනේ. අන්න ඒ බෝනස් ලැබි දැන් මේ ඉදිරි උත්සව කාලයේදී ඔබට බෝනස් ලැබෙනවා. ඔබ ඒක ලොකු ආසියක් කියලා හිතලා මේ ජීවිතයේ අවාසනාවන්තයි හැබැයි මේ වෙලාවේ වාසියක් හම්බ වුණා කියලා ඒකෙන් තෘප්තිමත් වෙනවා මිසක්කන් බුදුරජාණන් වහන්සේගේ බණ අහපු මිනිස්සු, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගමන් ගන්න මිනිස්සු ඒකට වාසියක් කියලා කියනවට වඩා තව වාසි දැකලා තියෙනවා. මේ ජීවිතයේ තියෙන වාසිය මොකක්ද කියන එක. නිවන් දකින්න පුළුවන් ආත්මභාවයක් මේ මනුස්ස ආත්මභාවය. මේක දුර්ලභව ලැබුණු එකක්. ඒ දුර්ලභව ලැබුණු මනුස්ස ආත්මභාවයේ වටිනාකම
කෙලවරක් නිමක් කොනක් කියන්න බෑ පින්නතුනි. ලැබුණු අවස්ථාව මොකක්ද කියලා හරියට තේරුම් ගන්න නම් මේ අවස්ථා 8 ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මේ අවස්ථා 8 ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. එන්න ඒ නිසා මේ දේශනාවේ මෙන්න මේ කරුණු 8 ගැන හොඳ විමසිල්ලෙන් පින්නතුන් අහන්න. බණ අහනවා කියන්නේ නිවන් දොරටුවක්. පුළුවන් නම් මේ වෙලාවේ මේ ධර්මයේ ශ්‍රවණය කරලා නිවනේ දොර අරගන්න පින්නතුනි. නිවන් දොරටුවක් මේක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්වයින්ට මේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ධර්මයේ දේශනා කරලා තියෙද්දින් යම් කිසි සත්වයෙක් නිරයක උප්පත්තියක් ලැබලා තියෙනවා නම් අන්න ඒක නිවන් දැකීමට නොහැකි කාල සීමාවක් කියලා. අනවකාශයක් කියලා. කියන්නේ අවකාශයේ නොලද අවස්ථාවක්. එතන නිවන් දකින්න අවස්ථාව නැහැ. නිරය. නිරය කියලා කියන්නේ පින්නතුනි එකක් නෙමෙයිනේ. මහා නිරයවල් 8ක් තියෙනවා. ඒ මහා නිරයවල් 8ට එකකට 16 බැගින් ඔසුපත් නිරයවල් 128ක් තියෙනවා. සම්පූර්ණම නිරයවල් ගණන 136ක් වෙනවා. සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචය කියලා මහා නිරයවල් 8ක් තියෙනවා. ඔසුපත් නිරයවල් 128ක් තියෙනවා. මෙන්න මේ නිරයක ඉපදුනොත් එහෙම ඒ ඉපදිලා ඉන්න නිරයේ ඉපදිලා ඉන්න කාල සීමාව තුල සත්වයාට නිවන් දකින්න බෑ පින්නතුනි. ඔබ මේ වෙලාවේ අපි මේ වෙලාවේ මෙන්න මේ නිරය කියන අනවකාශයෙන් මිදිලා මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙන්නේ. මේකේ වටිනාකම පළවෙනි වටිනාකම තමයි ඒක. පළවෙනි බෝනස් එක මේක. පළවෙනි බෝනස් එක. අවුරුදු බෝනස් වගේ නෙමෙයි මෙවුවා. පින්නතුනි නිරය කියලා කියන්නේ දීර්ඝ ආයුෂයක් තියෙන ලෝකනේ. ඒ කියන්නේ මම අඩුම ආයුෂයේ තියෙන නිරයේ ආයුෂ ඔබට ගණන් හදාගන්න ආකාරය කියලා දෙන්න. පළවෙනිම නිරයේ නම තමා පින්නතුනි සංජීවය කියලා කියන්නේ. මේ පොළොවේ මතු පිට ඉඳන් යදුම් 15000ක් පොළොව යටට ගියා. පොළොව යට තමයි පිහිටලා තියෙන්නේ. පින්නතුනි පළවෙනි දිව්‍ය ලෝකය. පළවෙනි දිව්‍ය ලෝකයට කියන්නේ චාතුම් මහරජිකය කියලා. පළවෙනි දිව්‍ය ලෝකයේ චාතුම් මහරජිකය මේ ලෝකයේ ආයුෂය පින්නතුනි මනුෂ්‍ය වර්ෂ වලින් අවුරුදු ලක්ෂ 90ක්. 90 ලක්ෂයක් ආයුෂය තියෙනවා චාතුම් මහරජිකයේ දෙවියෙක් කෙනෙක් වෙලා ඉපදුනොත් එහෙම. පින්නතුනි මේ නිරයට සංජීවය කියන නිරයට මේ අවුරුදු 90 ලක්ෂයම එක දවසයි කියලා කියනවා. එහෙම දවස් 360ක් එක අවුරුද්දයි. අවුරුදු 90 ලක්ෂයම එක දවසයි. එහෙම දවස් 360ක් අවුරුද්දයි. ඒ විදිහට අවුරුදු 500ක් සංජීවය කියන පළවෙනි නිරයේ ආයුෂය පින්නතුනි. දෙවෙනි තුන්වෙනි නිරේවල් වල ඒ ආකාරයෙන් තව දීර්ඝ ආයුෂය ලැබෙනවා පින්නතුනි. මේ එකක කොහේ හරි ඉපදුනොත් එහෙම අපිට නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. අපි ඒ වගේ ඉඳලා මේ ඇවිල්ලා තියෙන මේ වෙලාවේ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන මේකේ වටිනාකම දැන් අපිට නොතේරුණාට පින්නතුනි මෙන්න මේ නිරයක උප්පත්තියක් ලැබුණොත් එහෙම නැවත මනුස්ස ජීවිතයක් ලබා ගන්නවා කියන එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි, හිතලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒ දුක් විඳින අතරතුරේදී ඒ නිර්සතා ඒ නිරයේදීම මිය ගියොත් එහෙම නිර්සතා ඒ නිරයේම මිය ගියොත් එහෙම නැවතත් අකුසලයක්ම පළ දීලා ඒ නිරයේම හෝ වෙනත් නිරයක උප්පත්තිය ලැබනවා කියලා තමයි වැඩි වශයෙන් තියෙන්නේ. මොකද පුරුදු කරගෙන ඇවිල්ලා තියෙන විදිහට තමයි
ඉදිරි වැඩ කටයුතු ටිකක් තියෙන්නේ. අපි කුසලයේ නිතර නිතර පුරුදු කරනවා නම් කුසලයේ ඵල දෙන්න පටන් ගන්නවා. අකුසලයේ නැවත නැවත පුරුදු කරනවා නම් අකුසල් ඵල දෙන්න පටන් ගන්නවා දිගින් දිගටම. ඒ නිරය අපි නිරයෙන් මිදිලා මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙන මේ අවස්ථාවේ බැරි වෙලා හරි තිරිසන් ජීවිතයක් ලැබිලා තිබුණා නම් මේ වෙලාවේ තිරිසන් ලෝකයේ කියන එකත් කොච්චරක්ද ජීවීන් ඉන්නේ කියන එක ගැන අපිට ගණන් කරලා කියන්න බෑ. සාමාන්‍ය මිනිස්සුયો නම් කෝටි 860ක් ආසන්න ප්‍රමාණයක් තමයි මේ ලෝකේ දැනට ජීවත් වෙනවා කියලා කියන්නේ. කෝටි 860ක්. හැබැයි ඔබ හිතලා බලන්නකො මුහුදේ මාළු කොච්චර ඇතිද? මේ පොළව මතු පිට ජීවත් වෙන සිව්පා සතුන්, දෙපා සතුන්, අපා සතුන්, බඩගාන සතුන්, උරඟයින්, පාද ගොඩක් තියෙන සතුන්, ඔය ආදී වශයෙන් නොඑක ආකාරයෙන් මේ පොළව මතු පිට ඉන්න සතුන් නේ. පොළව යට කවදාවත් ඉරේලියක් දැකලා නැති සතු කොච්චර ඇතිද මේ ලෝකේ? ඒ සියලුම සතුන් තිරිසන් සතුන්. ඒ උප්පත්තියෙන් මිදිලා තිරිසන් ජීවිතයකින් මිදිලා තමයි අපිට මේ මනුස්ස ජීවිතය ලැබිලා තියෙන්නේ. දෙවෙනි බෝනස් එක ඒක. පින්නතුනි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා പ്രേත ලෝකයක උප්පත්තියක් ලැබුණා නම් പ്രേත ලෝකයක උප්පත්තියක් ලැබුණා නම් මෙහෙම කොච්චරක්ද ආයුෂය? නැවත නැවත ඉපදිලා බුද්ධාන්තර ගණන් පින්නතුනි ඒ ලෝකයේම ඉපදී උප්පත්ති සිද්ධ වෙන්නේ. කර්මය අවසන් වුණේ නැත්තම් නැවතත් ආයුෂය ඉවර වුණාට කර්මය අවසන් වෙලා නැත්තම් නැවත ඒ જાතියෙම උප්පත්තියක් ලැබෙනවා. ඔබ දන්නවා, ඔබ අහලා තියෙනවා තිරෝකුඩ සූත්‍රය. තිරෝකුඩ සූත්‍රයේ කියන විදිහට මීට කල්ප 92කට කලින් බිම්බිසාර රජතුමාගේ ඥාති පිරිසක් ප්‍රේතයෝ බවට පත් වෙනවා. එතනින් පස්සේ බුදුරජාණන් වහන්සේලා 6 නමක් පහු කරගෙන ඒ තාක් කාලයක් ඔවුන් പ്രേත ලෝකයේ දුක් විඳිනවා. බුදුවරු 6 නමක් පසු කරගෙන කාශ්‍යප බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිල්ලා ආනවා අපිට පින් ටිකක් ගන්න පුළුවන් ක්‍රමයක් තියනවාද කියලා. ඊට පස්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඒ പ്രേතයින්ට කියනවා මේ බුද්ධ ශාසනයෙන් නෙමෙයි ඔබට පින් ටිකක් ලබා ගන්න පුළුවන්. ඊළඟ බුද්ධ ශාසනයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බිම්බිසාර කියලා රජ කෙනෙක් උප්පත්තිය ලැබනවා. අන්න ඔහු ඔබේ ඥාතියෙක්, ඔහුට කියලා පින් ටිකක් ගන්න කියලා. එතනදී තමයි ඔබට පින් ලබා ගන්න පුළුවන් කියලා. බුදුවරුම 7 නමක් පහු කරගෙන එන්න වෙනවා පින්නතුනි පින් ටිකක් ගන්න. പ്രേත ලෝකේ ඉපදුනාට පස්සේ තිරෝකුඩ සූත්‍රය. මේවා අනවකාශ. මේවා තමයි අවස්ථාව නොලැබෙන තැන්, නිවන් දකින්න අවස්ථාව නොලැබෙන තැන්, බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා කියලා දන්නේ නැති තැන්. මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා කියලා දැනගත්තත් ධර්මය අවබෝධ කරගන්න බැරි තැන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දීර්ඝ ආයුෂයේ තියෙන දිව්‍ය තල. දීර්ඝ ආයුෂයේ තියෙන දිව්‍ය තලවල සත්වයින්ට ධර්මය අවබෝධ කරගන්න බෑ. බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ධර්මයේ දේශනා කරලා තිබුණට ඒ සත්වයින් අනවකාශයක ඉන්නේ. ඒ කියන්නේ නිවන් දකින්න අවකාශයේ නොලැබුණු තැනක තමයි ජීවත් වෙන්නේ. එක තැනක් තමයි අසඤ්ඤ සත්‍යය කියලා කියන්නේ. අසඤ්ඤ සත්‍යය කියලා කියන්නේ පින්නතුනි රූපාවචර බ්‍රහ්ම ලෝක වලින් 11 වෙනියට තියෙන බ්‍රහ්ම ලෝකය. චතුර්ථ ධානය වඩලා තමයි අසඤ්ඤ සත්‍යයේ උප්පත්තියක් ලබන්නේ. ඒක වැරදි භාවනා ක්‍රමයක් තමයි.
නිවන් දකින්නවා කියන මාර්ගයේ නිවන් මාර්ගයේ තියෙන භාවනාවකින් නෙමෙයි අසඤ්ඤ සත්‍යයට යන්නේ. අසඤ්ඤ සත්‍යය කියලා කියන්නේ පින්නතුනි සංඥාවක් නැහැ කියන එක. සංඥාවක් නැහැ කියන්නේ සිතක් පහළ වෙන්නේ නැහැ ඒ ලෝකේ ඉපදුනහම. කර්මජ රූප කලාප ගොඩක් විතරයි පහළ වෙන්නේ. හිතන්නකෝ මෙහෙම මැටි ගොඩවල් වගේ ගොඩවල් විතරයි ඒ ලෝකේ තියෙන්නේ. සත්වයක් පහළ වෙනවා කියලා සිද්ධ වෙන්නෙම කර්මජ රූප කලාප ගොඩක් පහළ වෙන එක විතරයි. සිත් පහළ වෙන්නේ නැහැ. తాවකාලිකව. දීර්ඝ කාලයක් తాවකාලිකව සිත් පහළ වෙන්නේ නැහැ. භාවනාවක විපාකයක් ධානයක විපාකයක් විදිහට තමයි උප්පත්තිය ලැබෙන්නේ. අසඤ්ඤ සත්‍යය. පින්නතුනි මෙහි ආයුෂය මහා කල්ප 500යි. මහා කල්ප 500ක් ආයුෂයේ තියෙන මේ බ්‍රහ්ම ලෝකයේ පටන් ගත්ත තැන ඉඳන් ඒ මහා කල්ප 500 ඉවර වෙනකම්ම නැවත හිත පහළ වෙන්නේ නැහැ. කිසිම දෙයක් හිතෙන්නේ නැහැ. එහෙමනම් ඇයි බුදුබණ ඇහෙන්නේ නැත්තේ? බුදුබණ ඇහෙනවා නම් ඇහෙන්න ඕනේ පින්නතුනි කන හරහා සිතට දැනෙන්න ඕනේ ඒක. ඒකට ඔවුන්ට කර්මජව කන පිහිටලා තිබුණට ඉතුරු ටික කල්පනා කරන්න සිත් පහළ වෙන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේගේ දේශනාව කල්පනා කරන්න සිත් පහළ වෙන්නේ නැත්තම් කොහොමද නිවන් දකින්න තාක් කළ යුතු කල්පනාව කරගන්නේ? අන්න ඒකයි එතන අනවකාශයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. තව තියෙනවා අරූපාවචර බ්‍රහ්මලෝක 4ක් තියෙනවා. මේ අරූපාවචර බ්‍රහ්මලෝක 4ෙත් සත්වයින්ට නිවන් දකින්න බෑ පින්නතුනි. ටිකක් සංකීර්ණ කතාවක් මේක. පින්නතුනි අරූපාවචර ලෝකයේ උපදින සත්වයින්ට කොයිම විදිහකටවත් සියුම්වත් රූපයක් පහළ වෙන්නේ නැහැ. සිත් විතරයි ඒ ලෝකයේ උපදින්නේ. අරූප ලෝක කියලා කියන්නේ ඒකයි. රූපය නැති නිසා තමයි අරූප කියලා කියන්නේ. පින්නතුනි බණ අහන්න නම් කනක් පිහිටන්න ඕනේනේ. කන කියන්නේ ප්‍රසාද රූපයක්නේ. ඇස කියන්නේ ප්‍රසාද රූපයක්. ඇසේ චක්කු ප්‍රසාද රූපයටයි. ඒ චක්කු ප්‍රසාද රූපය නිසා තමයි අපිට දේවල් පේන්නේ. මේ අරූප ලෝකවල ඉන්න සත්වයින්ට ඇස් පේන්නේ කන් ඇහෙන්නේ පින්නතුනි. හේතුව කර්මජව රූපයක් පහළ වෙන්න අවස්ථාවක් නැහැ. සියුම්මත් රූප පහළවීමක් සිද්ධ වෙන්නේ නැහැ මේ ලෝකේ. කන තිබ්බොත් නේ බණ ඇහෙන්නේ. කන නැතුව කොහොමද බණ අහන්නේ? නිකං සිත් පහළ වෙලා ඒ එක අරමුණක් අල්ලගෙන කල්ප කාලාන්තරයක් දීර්ඝ ආයුෂයක් වින්දනය කරනවා. පින්නතුනි පළවෙනි අරූපාවචර ලෝකයේ නම ආකාසානංචායතනය. ඒකේ ආයුෂය මහා කල්ප 20000යි. දෙවෙනි අරූපාවචර ලෝකය විඥානංචායතනය මහා කල්ප 40000යි. තුන්වෙනි අරූපාවචර ලෝකය ආකින්චඤ්ඤායතනය ආයුෂය මහා කල්ප 60000යි. හතරවෙනි අරූපාවචර ලෝකය නේව සංඥා නාසඤ්ඤායතනය ආයුෂය මහා කල්ප 84000යි. දීර්ඝම ආයුෂයක් තියෙන ස්ථාන 4 ඔය. නේව සංඥා නාසඤ්ඤායතනයට ගියපු කෙනෙක් ගැන ඔබ දන්නවා. පින්නතුනි සිද්ධාර්ථ කුමාරයා ඉපදුනාට පස්සේ
සිදුහත් කුමාර උත්පත්තියෙන් පස්සේ අසිත කාලදේවල කියලා තවුසෙක් ඇවිල්ලා රජමාලිගාවට ඇවිල්ලා සිදුහත් කුමාරයාගේ අංග ලක්ෂණ දේහ ලක්ෂණ පරීක්ෂා කරලා හිනහා වෙලා ඇඬුවා කියලා ඔබ කතාවක් අහලා තියෙනවනේ. ඊට පස්සේ සුද්ධෝදන රජතුමා සහ රජවාසලේ පිරිස මේ අසිත තාපසතුමාගෙන් අහලා තියෙනවා ඇයි ඔබ hina උනේ ඇයි ඔබ ඇඬුවේ කියලා. මොකක් හරි කුමාරයාට මොකක් හරි නරකක් සිද්ධ වෙන්න තියෙනවද? එහෙම නැත්නම් මොකක් හරි හොඳක් සිද්ධ වෙනවද කියන එක. කට්ටියට හිතා ගන්න බෑ මොකක්ද මේ hinaha වෙන්නත් අඬන්නත් දෙකම එකම අවස්ථාවක මේ ඇති වෙන්න හේතුව කියලා. ඊට පස්සේ අසිත කාලදේවල තවුසානන් කියනවා පින්නතුනි මේක මේ සිදුහත් කුමාරයා ඉපදුනාට පස්සේ අවුරුදු 35ක් යද්දීන් ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඒක දැකලා තමයි මම hina උනේ කියලා. ඒක දැකලා තමයි මම සතුටටපත් උනේ. ඒ නිසයි hina උනේ කියලා. ඒත් එක්කලම කියනවා මම තව ටික දවසකින් මැරෙනවා. මැරිලා යන්න තිබුණේ ඔහුට තාපසයෙක් කියලා කියන්නේ ඔහු අෂ්ට සමාපත්තිලාභී තවුසෙක්. අෂ්ට සමාපatti කියලා කියන්නේ පින්නතුනි රූපාවචර ධ්‍යාන 4යි අරූපාවචර ධ්‍යාන 4යි කියන එක. අරූපාවචර ධ්‍යානය 4 අරූපාවචර 4 වෙනි ධ්‍යානය තමයි ඒ වෙලාවේ අසිත තවුසානන්ට ඊළඟ භවයේ ගරුක කුසල කර්මයක් විදිහට පළ දෙන්න තිබිච්ච කර්මය. ඒකෙන් අත් මිදෙන්න බෑ. මේ ජීවිතයේ මරණයෙන් පස්සේ ඔහුට ඉපදෙන්න තිබුණේ නේව සංඥා නාසඤ්ඤායතනෙ. මහා කල්ප 84000කට බුදුරජාණන් වහන්සේලා හමු වෙන්නේ ඔහුට. මාර්ගඵලයක් උපදවා ගත්තා නම් ඔහුට අරූප ලෝකයක ඉපදුනත් පස්සේ නිර්වාණය අවබෝධ කරගන්නකම් රහත් භාවයට පත් වෙනකම් පිළිසරණක් තියෙනවා. නමුත් මහා කල්ප 84000කින් පස්සේ හරි නැවත අපායට වැටෙන්න තියෙන ඉඩකඩ ඇහිරිලා නැහැ පින්නතුනි. අදටත් අසිත කාලදේවල තවුසානන් උත්තගරාම පුත්ත ආලාර කාලාම ඔය අය ඉන්නේ අරූප ලෝකවල. ඔවුන් භාවනාව දියුණු කරලා තියෙනවා මාර්ගඵල අවබෝධ කරගත්තේ නැති නිසා. ඔවුන් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙන්න කලින් මිය ගිය අය. ඔවුන් සිත දියුණු කරපු අය. මෙන්න මේ අරූප ලෝක 4 උප්පත්තියක් ලැබුණොත් එහෙම නිවන් දකින්න බෑ පින්නතු. බණ ඇහෙන්න කන පිහිටන්නේ නැත්තම් බණ ඇහෙන්න විදිහක් නැහැ. බණ ඇහුනොත් විතරයි නිවන් දකින්න පුළුවන්. චතුරාර්ය සත්‍ය ධර්මය පරතෝ ഘോഷයෙන් ශ්‍රවණය වුණොත් විතරයි තව කෙනෙකුගෙන් බුද්ධ ශ්‍රාවකයෙකුගෙන් අසා දැනගත්තොත් තමයි ඉතිරි ටික කරගන්න පුළුවන් වෙන්නේ. මුලින්ම බණ ඇහෙන්නයි ඕනේ. ඒකයි නිතර අපි කියන්නේ බණ අහන්න කියලා. අපි දැන් කතා කරා නිරය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, අසඤ්ඤ සත්‍ය කියන ඒ කියන්නේ දීර්ඝ ආයුෂයේ තියෙන දිව්‍ය ලෝක ගැන. පින්නතුනි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ අනවකාශය මොකක්ද කියලා. ඊළඟ අනවකාශයේ පින්නතුනි ප්‍රත්‍යන්ත දේශයක උප්පත්තියක් ලැබුණොත් ඒ කියන්නේ
බුදුරජාණන් වහන්සේගේ සිව්වණක් පිරිස සැරිසරන්නේ නැති ප්‍රදේශයක උප්පත්තියක් ලැබනවා කියන එකටයි ප්‍රත්‍යන්ත දේශයක උප්පත්තියක් ලැබනවා කියලා කියන්නේ. මේකෙන් මගහැරෙන්නේ බුදුබණ කියන එක. චතුරාර්ය සත්‍ය ධර්මයේ දන්නේ බුද්ධ ශ්‍රාවකයෝ සිව්වණක් පිරිස. භික්ෂුවක් වෙන්න පුළුවන්, භික්ෂුණියක් වෙන්න පුළුවන්, උපාසකයෙක් වෙන්න පුළුවන්, උපාසිකාවක් වෙන්න පුළුවන්. මේ හතර දෙනා තමයි මේ බුදු රජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්මයේ බුදුරජාණන් වහන්සේ ලෝකයට එලි කරපු චතුරාර්ය සත්‍ය ධර්මය දන්නේ. ඒක අවබෝධ කරගත යුතු දෙයක් කියලා දන්නේ මේ හතර දෙනා. අන්න ඒකයි ප්‍රත්‍යන්ත දේශයක ඉපදුණු කෙනෙකුට කොහොමද මේක ඇහෙන්නේ? බුදුබණ ඇහෙන්නේ නැත්තම්, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා කියලා දන්නේ නැත්තම් නිවන් දකින්න බෑනේ පින්නතුනි. නිර්වාණය ගැන කියන්නේම බුදුරජාණන් වහන්සේලා විතරයි. මේ සසර කෙලවර කර ගැනීම ගැන කියන්නේ බුදුරජාණන් වහන්සේලා විතරයි. මධ්‍ය දේශය කියලා කියන්නේ ඔය බුදුරජාණන් වහන්සේලා පහළ වන දඹදිව ආසන්නයේ ඇති මේ ආසියා කරයේ රටවල්. මේ ප්‍රදේශයේ තමයි සත්‍ය ගවේෂකයෝ බිහි වෙන්නේ. සත්‍ය සොයාගෙන යන උදවිය පහළ වෙන්නේ මේ ලෝකවල. ඒකයි බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙන කාල සීමාව වෙද්දිත් බමුණෝ තාපසයෝ එක් දෘෂ්ටි අරගෙන එක් දෘෂ්ටිවල පැටලිලා මේක කෙලවර කරගන්න හොයනවා. නමුත් කෙලවර කරගන්න දන්නේ නැහැ. කෙලවර කරගන්න ක්‍රමය කියන්නේ බුදුරජාණන් වහන්සේ. දෘෂ්ටිම 62ක් තිබුණා. ආගම 62ක් තිබිලා තියෙනවානේ පින්වතුනි. මේකත් අනවකාශයක්. ප්‍රත්‍යන්ත දේශයක ඉපදුනා කියන්නේම අනවකාශයක්. දැන් ඔබ හිතලා බලන්න. මේ වෙලාවේ අපිට බණ ඇහෙනවනේ. අපිට ස්වාමීන් වහන්සේලා කියපු බණ ඇහිච්ච නිසා තමයි අපි දැන් මේ කතාව ටික ටික හොයාගෙන යන්නේ. අපිට සියල්ල අවබෝධ වෙලා නෙමෙයි. අපි දැනගන්න අවබෝධ කරගත යුතුයි මේක කියලා දැනගෙන ඒ මාර්ගයේ ගමන් කරන ගමන් තමයි අපිත් මේ ඉන්නේ. එතකොට මෙන්න මේ ප්‍රත්‍යන්ත දේශයක ඉපදුනොත් මෙයාට මේ මාර්ගය දැනගන්න විදියක් නැහැ. දැන් හිතන්න අරාබි රටක්. එහෙම නැත්තම් බටහිර ලෝකයේ රටක නම් උප්පත්තිය ලැබලා තියෙන්නේ මේ වෙලාවේ. අද දවසෙත් ඉපදිලා ඉන්න කෙනෙක් නම් සමහර විට පින්නතුනි බුදුරජාණන් වහන්සේ කියන නමක්, බුද්ධ ධම්ම සංඝ කියන නමක්වත් දන්නේ නැහැ. සමහර වෙලාවට ඔවුන් යම් කිසි ආගමක් ධර්මයකට ජීවත් වෙනවා ඇති. ඒ හැර තවත් ආගම් මේ ලෝකේ තියෙනවා කියලාවත් දන්නේ නැහැ. සමහරුන්ට ආගමක් දහමක් මොකක්වත් නැහැ. කණ්ඩ ටිකක් හොයාගත්තා, බඩකට පුරවගත්තා. තමන්ගේ එදිනෙදා තියෙන කටයුතු ටික කරගත්තා. ජීවිතයේ අවසන් වෙනකම්ම ඒ විදිහට ගත කරලා මැරිලා යනවා මිසක් ප්‍රත්‍යන්ත දේශයක ඉපදුනා නම් ධර්මය අවබෝධ කරන්න බෑ පින්නතුනි. ඊළඟ අනවකාශය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ එතෙන්ට. ඒකේ තියෙන වටිනාකම නම් අපිට සිංහලෙන් මේ වෙලාවේ මේක බණ ඇහෙනවා. බෝනස් එකක් අපිට හම්බ වෙච්චි. මේකේ වටිනාකම දැනගන්න ඕන නිසාමයි බුදුරජාණන් වහන්සේ කියපු අවස්ථා මේවා. බුදුරජාණන් වහන්සේම භික්ෂුන් වහන්සේලා අමතලා කියපු කතාවක් මේක. මේ අවස්ථාවට ගැන දැනගන්න කියලා. ඔබත් මේ අවස්ථාවට ගැන දැනගත යුතුමයි. දැන් හිතන්න
නිරයනුත් මිදිලා, තිරිසන් ලෝකෙනුත් මිදිලා, പ്രേත ලෝකෙනුත් මිදිලා, අසඤ්ඤ සත්‍යයෙන් ඒ කියන්නේ දීර්ඝායුෂ තියෙන දිව්‍ය ලෝකයකුනුත් මිදිලා. ඊට පස්සේ අපි කතා කරේ ප්‍රත්‍යන්ත දේශයකිනුත් මිදිලා. මේ වෙලාවේ බේරිලා ඉන්නවා නම් හැබැයි ඔබ මිත්‍යා දෘෂ්ටියක එල්බගෙන නම් ඉන්නේ. මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ දන් දීමේ විපාක නැහැ කියලා හිතනවා නම්, අම්මට තාත්තට සලකපුවාම විපාක නැහැ කියලා හිතෙනවා නම්, ඊට පස්සේ මහා දානවල යාග හෝමවල විපාක නැහැ කියලා හිතෙනවා නම්, පවක් පිනක් විශ්වාස කරන්නේ නැත්නම් එහෙම මිනිස්සු ඉන්නවා. මේ බණ ඇහෙන අපේ මේ ලංකාව ඇතුළෙත් එහෙම මිනිස්සු ඉන්නවා. උපැන්න සාතිකේ බෞද්ධ. නමුත් මේ ටික කල්පනා වෙලත් නැහැ, කල්පනා කරන්නෙත් නැහැ, ඇහිලත් නැහැ, අහලත් නැහැ, අහන්න උවමනාවකුත් නැහැ ඒ කට්ටියට. ඒකයි බුදුබණ අහනකේ තියෙන වටිනාකම. මේ ටික දැනගෙන මේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න. ඊට පස්සේ හිතන ඔබ හිතන්නේ මව් කුසෙන් විතරයිද මේ සත්වයා බිහි වෙන්නේ? සත්වයින්ට උප්පත්තිය ලැබෙන ක්‍රම 4ක් තියෙනවා. එතනදී ඕපපාතිකව සත්වයෝ නැහැ කියලා හිතෙනවනම්, ඕපපාතිකව පහළ වෙන සත්වයෝ නැහැ කියලා හිතනවනම්, දෙවිවරු නැහැ කියලා හිතනවනම්, මෙලොවක් නැහැ කියලා හිතනවනම්, මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න කට්ටියට පෙර ජීවිතයක් තිබුණේ නැහැ කියලා හිතනවනම්, නැවත උප්පත්තියක් නැහැ කියලා හිතනවනම්, මෙන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගමන් කරලා සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් මාර්ගඵල වලටපත් වෙච්ච උතුමන් වහන්සේලා මේ ලෝකේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා නම් මිත්‍යා දෘෂ්ටි පින්වතුනි ඒවා. අන්න ඒ ටිකෙන්වත් මිදෙන්න කල්පනාවක් තියෙනවා නම් මේ බණ ඇහෙන වෙලාවේ පළවෙනියටම මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න ඕනේ. සම්මා දිට්ඨියටපත් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒක. සම්මා දිට්ඨිය මුලින්ම කියන්නේ මහණෙනි දැක්ම නිවැරදි කරගන්න කියලා. අපිට මේ සිතෙන ආකාරයේ වැරද්ද නිසා තමයි අපි නැවත මේ ඉපදෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. නැවත ඉපදෙන්නේ ඒකයි. ඔය සේරගෙම්මත් මිදිලා ඔබට කන් ඇහෙනවා නම්, ඇස් පේනවා නම්, කතා කරන්න පුළුවන් නම්, හොඳ නරක මොකක්ද, සුචරිතය මොකක්ද, දුෂ්චරිතය මොකක්ද කියලා හරියාකාරව වැටහෙනවා නම්, මෙන්න මේ ටික නැති අයත් ඒ කියන්නේ කන් ඇහෙන්නේ නැත්තම්, ඇස් පේන්නේ නැත්තම්, ගොළුයි නම්, තමන්ගේ වැඩ කටයුතු ටිකවත් හරියට කරගන්න බැරුව නම් ඉන්නේ, අංග විකලයි නම්, කෙලතොලුයි නම්, ඒකත් පින්නතුනි අනවකාශයක්. ධර්මය අවබෝධ කරගත නොහැකි අවස්ථාවක්. අත්දැකීම් ඇති ඔබට. ධර්මය අවබෝධ කරගත නොහැකි අවස්ථාවන්, කෙලතොලු භාවය, මන්ද බුද්ධික භාවය, අංග ප්‍රත්‍යාංග නිවැරදි ආකාරයෙන් පිහිටලා නැත්නම් ධර්මය අවබෝධ කරගන්න බෑ. ඔබට මේ වෙලාවේ අංග ප්‍රත්‍යාංග ටික හරියටම පිළිටලා බුදුරජාණන් වහන්සේ කියපු කතාව ඇහුනොත් කල්පනා කරගන්න පුළුවන් ඥාන ශක්තියක් තියෙන ප්‍රඥාවන්ත මිනිස්සු ඔබ. පඤ්ඤාවන්තස්ස ආයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අන්න ඒ නිසයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කල්පනා කරලා ප්‍රඥාවන්තයින් තමයි මේකෙන් මිදෙන්නේ. මගේ ධර්මයේ ප්‍රඥාවන්තයින්ටයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අන්න ඒකයි. මෙන්න මේ අනවකාශයේ නම් ඔබ ඉපදිලා තියෙන ඔබට ධර්මය අවබෝධ කරගන්න බෑ. හැබැයි මේ බණ පදය ඔබේ කනට ඇහෙනවා කියන්නෙම
ඔබට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් තැනක ඔබ මේ ඉන්නේ. ඒකේ වටිනාකම තේරෙන්නේ නැහැ ඔබට බෝනස් එකක් හම්බ වෙලා තියෙන්නේ. වටිනාකම දැනගන්න මේකේ. අපි මේ ඉපදිලා තියෙන්නේ සෙල්ලම් ලේසි පහසු තැනක නෙමෙයි. ලේසියකින් හම්බ වෙන අවස්ථාවක නෙමෙයි මේ ඉන්නේ. කන කැස් බෑව වියසිදුරෙන් අහස බලනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ බේරිලා එන එකට. කන කැස් බෑව වියසිදුරෙන් අහස බලනවා කියන උදාහරණ විතරයිනේ කල්පනා කරේ අපි මෙච්චර කල් ඒක ඇහුණට. හැබැයි මෙන්න මේ අවස්ථා 8න් මිදිලා ධර්මයේ පවතින කාලයක මනුස්ස ජීවිතයක් ලබාගෙන නිරයෙන් මිදිලා තිරිසන් ලෝකයෙන් මිදිලා പ്രേත ලෝකයෙන් මිදිලා අසඤ්ඤ සත්‍යයෙන් මිදිලා අරූප ලෝක වලින් මිදිලා ප්‍රත්‍යන්ත දේශ වලින් මිදිලා මිත්‍යා දෘෂ්ටියෙන් බැහැර වෙලා අංග ප්‍රත්‍යංග හරියාකාරව තියෙන වෙලාවක තමයි අපි මේ ඉපදිලා තියෙන්නේ. මෙන්න පින්නතුනි බෝනස් අවුරුදු බෝනස් මොනවද අවුරුදු බෝනස් කියන්නේ? ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ බණ අහලා නැති මිනිස්සු තමයි අර අවුරුදු බෝනස් වලට මේක ලාභයි කියලා ඒක පිටිපස්සේ දුවන්නේ. බණ ඇහිච්ච මිනිස්සුන්ට ලාභය මොකක්ද කියලා හරියටම තේරෙන්නේ මෙන්න මෙව්ව දැනගත්තොත්. බණ අහන්න කියලාම කියන්නේ යන්න ඒකයි. ඔබට හරියන බණපදය මේක නොවෙන්න පුළුවන්. හැබැයි පින්නතුනි පුරුද්දක් කරගන්න බණ අහන එක ඔබට හරියටම හරියන බණපදය ඔබ මේ බණ අහා ඉද්දින් ඔබට අනිවාර්යයෙන්ම ඇහෙනවා. අපිටත් හරි බණපදේ ඇහුණට පස්සේ තමයි නතර වෙන්න තීරණය කෙරුවේ. ඒ මේ ලෝකේ බණ තියෙන නිසා. චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝකයේ මේ වෙලාවෙත් ස්වාමින් වහන්සේලා දේශනා කරන නිසා. පින්වතුනි මම මේ සූත්‍රයේ දැකපු වටිනාම කාරණාව තමයි මේ කාරණා 7ක් දැන් අපි කතා කරන්නේ. මේ 8 වෙනි කාරණාව. 8 වෙනි කාරණාව තමයි පින්නතුනි අර නිරය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, අසඤ්ඤ සත්‍යය, අරූප ලෝකයි අසඤ්ඤ සත්‍යයි දෙකම අර අපි කතා කරපු දීර්ඝායුෂයේ තියෙන දේවනිකායක් කියන කොටසට ගැනෙන්නේ. ඊට පස්සේ කෙලතොළු භාවය, මිත්‍යා දෘෂ්ටිය සහ ප්‍රත්‍යන්ත දේශයක ඉපදීම කියන අවස්ථා 7ටම වඩා වටිනාම අවස්ථාව තමයි පින්නතුනි ඔය සේරගෙම්ම මිදිලා මනුස්ස ජීවිතයක් ලැබුණත් කොච්චර ඥානවන්ත විදිහට ඉපදුණත් පින්වතුනි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කරලා ඒ ධර්මය ලෝකයේ පවතින කාලයක මහා සංඝරත්නය ලෝකයේ ජීවමාන කාලයක මනුස්ස ජීවිතයක් කියන්නේම පින්වතුනි මහා කුසලයක විපාකයක් නිවන් දකින්න ලැබුණු ආත්ම භාවය මේක. මොකද්ද දැන් කරන්න ඕනේ? මේකේ වටිනාකම කෙලවරක් නිමක් කොනක් අගක් මුලක් මොකක්වත් තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා පින්නතුනි මුළු සසරක් දිහා බලලා උන්වහන්සේ පාරමිතා පුරාගෙන එන්නෙම මේ සසරේ හැටි දැනගෙන අපිට අඩුම ගානේ ඊයේ උදේට මොනවද කෑවේ කියලා මතක් කරලා කල්පනා කරලා කියන්න පුළුවන්ද කියලා බලන්න. මතක් වෙයි කලාතුරකින්. ගිය සතියේ බදාද මොනවද උදේට කෑවේ කියලා කල්පනා කරලා බලන්නකො. කල්පනා කරන්න තරම් ශක්තියක් අපිට නැහැ. එහෙව් එකේ අපිට කොහොමද පින්වතුනි පෙර භවයක් පේන්නේ? ඊළඟට උපදින්නේ කොහොමද කියලා තේරෙන්නේ? කර්මය, කර්මඵලය මොකක්ද කියලා තේරෙන්නේ? කොහොමද මේකෙන් මිදෙන්නේ කියලා අපිට තේරෙන්නේ නැත්තේ. බුදුරජාණන් වහන්සේලා මේ මුළු සංසාරේ දිහා එක එල්ලේ බලලා
තමයි මේ මාර්ගයේ දේශනා කරුවේ. දුක මොකක්ද ඇයි මේ සත්වයා දුක් විඳින්නේ කියලා දේශනා කරේ යන්නේ ඒකයි. මේ දුක හටගන්න ඇති වෙච්ච හේතුව මේ චිත්ත සංතානවල ඇතිවෙන කාම ආශාව, භවයන්ට තියෙන ආශාව, අරූප භවයන්ට තියෙන ආශාව මේවා දේශනා කරේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් සියල්ල දන්නා නුවණින් දැකලා තමයි පින්වතුනි දේශනා කරේ. අපිට මේ ජීවිතයේ තියෙන වටිනාකම ඇත්තටම තේරෙන්න ඕන පින්වතුනි. අපි ඔය කඩේකට ගිහිල්ලා ටී-ෂර්ට් එකකින් රුපියල් 100ක් ලාභයි කියපු ගමම මේ කඩේ අතහැරලා එහා කඩේට යන මිනිස්සු ඊට වඩා කොච්චර වටිනා වාසනාවන්ත ජීවිතයක්ද අපිට ලැබිලා තියෙන්නේ. ධර්මය අවබෝධ කරගත හැකි අවස්ථාවක් මේක. මේක විතරයි ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අවස්ථාවකට තියෙන්නේ. අපිට මේක ගමන කෙලවර කරන්න පුළුවන්. ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරන්න දිගින් දිගටම ශ්‍රවණය කරන්න මම කලින් කිව්වා වගේ දිගින් දිගටම මේ ධර්මයේ ශ්‍රවණය කරොත් ඔබට හරියන බණපදය මේ එකක් අතරින් ඔබට ඇහි. අනිවාර්යයෙන්ම ඒකාන්තයි. ඔබට හරියන බණපදේ ඇහෙනකන් බණ අහන්න. මේ සංසාර ගමන ලේසි පහසු ගමනක් නෙමෙයි පින්නතුනි. අපි මේ ජීවිතේ විඳපු දුක් ටික අපි මේ ජීවිතේ ලොකු සැපක් වින්දේ නැහැ. ඒ වුණාට ලොකු දුකක් වින්දෙත් නැහැ කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. හැබැයි නිරයක, තිරිසන් ලෝකයක, പ്രേත ලෝකයක, දීර්ඝ ආයුෂයක් තියෙන දිව්‍ය ලෝකයක, ප්‍රත්‍යන්ත දේශයක ඉපදුනා නම් අපි මේ කිසිම දෙයක් දන්නේවත් නැතුව පින්නතුනි ඇස කන නාසය දිව ශරීරයේ පිනව ඉඳලා මැරිලා යනවා. අර සෑම තැනකම ඉත ප්‍රත්‍යන්ත දේශ කියලා කියන්නේම පින්නතුනි මේ කාමයන්ට යට වෙච්ච ලෝක. ඊගහා දෙයක් ඒ මිනිස්සු දන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය ධර්මය කියන්නේ මොකක්ද, මේ ලෝකේ දුකක්ද කියන එක දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේම දේශනා කරන්නේ දුක්ඛේ ලෝකෝ පටිච්චිතෝ කියලා. මේ ලෝකයේ දුක මත පිහිටි එකක්. බුදුරජාණන් වහන්සේ මොකක්ද දේශනා කරන්නේ? පින්නතුනි, සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධාන ශාසනං. බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව මෙන්න මේකයි. සියලු අකුසලයන්ගෙන් බැහැර වෙන්න. කුසලය වඩන්න. සිත පිරිසිදු කරගන්න. ඒක බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. අපිට එලොවක් පේන්නෙත් නැහැ, මෙලොවක් පේන්නෙත් නැහැ, කුසලයක් පේන්නෙත් නැහැ, අකුසලයක් පේන්නෙත් නැහැ. උපන්නාට මේ ලෝව වැනෙනවා විනා, ලෝ සිරිතට අඹුදරු රකින්නවා විනා. ඉපදුනාට මේ ලෝකේ වැනි ජීවත් වෙනවා. වෙලාව බලලා කසාදයක් කරගන්නවා. දරුමල්ලෝ හැදෙනවා. ඔවුන්ට යුතුයකම් ඉටු කරනවා. කරන්න දෙයක් නැහැ කියා රස්සාවට යනවා. සල්ලි හම්බ කරනවා, දරු පවුල නඩත්තු කරනවා. සල්ලි හම්බ කරනවා, දරු පවුල නඩත්තු කරනවා. එක රස්සාවක් කරලා මදි. දෙකක් කරන්න ඕනේ. තව බිස්නස් එකකුත් පාර්ට් ටයිම් කරන්න ඕනේ. විවේකයක් හොයාගන්න ඕනේ. ඔබට යුතුයකමක් තියෙනවා නම්, ඔබට වගකීමක් තියෙනවා නම් මේ වෙලාවේ පැවරිලා පුළුවන් තරම් ඉක්මනින් ඔය වගකීම් ටිකෙන්, යුතුයකම් ටිකෙන් අයින් වෙන්න. ඒ යුතුයකම් වලට සාධාරණයක් ඉෂ්ට කරලා ඔය යුතුයකම් වලින් අයින් වෙන්න. තමන්ගේ නිවන හොයාගන්න ඉස්සරලා. තමන්ගේ නිවන හොයාගන්න ඉස්සරලා. තමන් නිවන් මාර්ගයට බැහැගෙන ඉන්න. ඒකයි මේ ජීවිතේ තියෙන වටිනාම, මේ ජීවිතේ කරගන්න තියෙන වටිනාම දේ ඒක.
යුතුයකම් තියෙනවා. අපි දන්නවා අයියලා අක්කලා විදිහට යුතුයකම් තියෙනවා. අම්මා තාත්තා විදිහට යුතුයකම් තියෙනවා. සහෝදර සහෝදරියෝ විදිහට යුතුයකම් තියෙනවා මේ ලෝකෙට කරන්න. එව්ව කරන්න. කල්පනා කරන්න. දැන් අවුරුදු 35ක් 40ක් වෙලා නම් කවද්ද ඔබ ওই යුතුයකම් ටිකෙන් ගැලවෙන්නේ? ওই යුතුයකම් ටික ඉවර කරන්නේ කවද්ද? අවුරුදු 60ක් වුණාට පස්සෙත් ඔබේ දරුවන්ගේ දරුවෝ බලනවා එකත් යුතුයකමක් විදිහට තියාගත්තොත් එහෙම ඔබට මේකෙන් ගැලවීමක් නැහැ. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නවා නම් මේ බෝනස් එකක් ලැබිච්ච බෝනස් 8ක් මේ තියෙන්නේ. බෝනස් 8ක ප්‍රතිඵලයක් තමයි මේ මනුස්ස ජීවිතේ මේ විදිහට ලැබිලා තියෙන්නේ. පුළුවන් නම් මේකෙන් පළක් ප්‍රයෝජනයක් ගන්න බුදුරජාණන් වහන්සේ කල්ප කාලාන්තරයක් තිස්සේ ඔබට ගණන් කරන්න බැරි, මට ගණන් කරන්න බැරි, ගණන් කරලා නිමක් කරන්න බැරි, නියමයක් කරන්න බැරි, හරියට තේරුම් ගන්න බැරි, කල්පයක් කියන්නේ කොච්චරද කියන එක හරියට වටහා ගන්න බැරි අපි කල්ප කාලාන්තරයක් තිස්සේ කල්ප කෝටි ලක්ෂ ගාණක් පෙරම් පුරාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ ලෝකයේ පවතින වෙලාවක තමයි අපේ මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන මේ විදිහට මේ ජීවත් වෙන්නේ. ඒකේ ප්‍රයෝජනයක් ගන්නවා නම් හොඳම අවස්ථාව මෙන්න මේකයි. ඔය ටී-ෂර්ට් එකකින් හම්බ වෙන, රත්තරන් කෑල්ලකින් හම්බ වෙන, යකඩ කෑල්ලකින් හම්බ වෙන, බෝතලයක් විකුණලා හම්බ වෙන රුපියල් 10 15 20 30 1000 වගේ නෙමෙයි මේ බෝනස්. මෙන්න මේවයි බෝනස් කියන්නේ. අසෘතවත් පෘථග්ජනයෝ විදිහට මැරිලා යන්න එපා. උපන්නාට මේ ලෝව වැනෙනවා විනා කියන තැනට පත් වෙන්න එපා. වැනි ජීවත් වෙන්න එපා. මේ තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න සුදුසුම කාලයයි. එහි ඵලය නෙලා ගන්න. මේ ධර්ම දේශනාව ඔබට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වීරිය උපදවන ධර්ම දේශනාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුන් නමින් මිය පරලෝ යන්නට යෙදුණු සියලුම ඥාති හිත මිත්‍රාදීන් ගුරුවරුන් මේ දේශනාවල් ශ්‍රවණය කරන්නට පුළුවන් තැනක ඉඳගෙන ශ්‍රවණය කරනවා නම් ඔවුන්ටත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනාවක් කරනවා. පින්නතුනි අපි මේ අද මේ වගේ දේශනාවක් කරන්නෙත් අපේ ලොකු ස්වාමින් වහන්සේලා අපිට කලින් පැවිදි වෙලා උන්වහන්සේලා මේ පැවිද්ද අපිටත් ලබා දුන්නු නිසා. එහෙම නැත්නම් අපි දෙගොල්ල කවදාවත් ඇසට ඇස හමු වෙන්නේ නැති වෙයි. ඔබත් මාත් ඇසට ඇස හමු නොවන ජීවිත තමයි අපිට උරුම වෙලා තියෙන්නේ. උරුම වෙලා තිබුණේ. නමුත් අපේ ලොකු ස්වාමින් වහන්සේලා අපිට පැවිද්ද ලබා දුන්නු නිසා මේ වචන ටික ඔබට දේශනා කරන්න අවස්ථාවක් ලැබුණා. හේතු ටික සකස් වුණා. මේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු හේතුඵල ධර්මයේ යම්කිසි හේතුවක ඵලයක් මේක. මේ ධර්ම දේශනාව කියන්නේ හේතුවක ඵලයක්. අන්න ඒවා තේරුම් ගන්න සුදුසුම කාල සීමාවක් මේක. ඉන් පළක් ප්‍රයෝජනයක් ගන්න සුදුසුම ධර්ම දේශනාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ලෝකයේ සුරකින්න, ශාසනය සුරකින්න, විහෙර විහාර ගම්දනව් වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලා, බ්‍රහ්ම රාජයින් වහන්සේලා මේ දේශනාවල් ශ්‍රවණය කරනවා නම් උන්වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසෙන්නට මේ ධර්ම දේශනාව හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං